අනේ ආයිබුවන්ඩ. කොහෙද ලොක්කො මේ රාත්‍රී යන්නේ? තොපිට කියලා දීලා තියෙනවා නේද? රාත්‍රියේ එලි බහින්න එපා කියලා. මේක අපේ වෙලාව බොල. අනේ මහතුරුනි මම මේ යන්නේ පස්පංගු පැකට් එකක් අරන් එන්න. අපේ දෝනිට හොඳටම උන්න. දෝනිට විතරක් නෙමෙයි ලොක්කෝ ඔහෙටත් උණ ගෑන්නයි යන්නේ. ගනින් මේ මල්ල. අනේ මහත්තයෝ වැඳලා කියන්න. ඔය ඉක්මනට ඔය සරම්පටේ තියෙන මල්ල ගන්නවා. වෙලේ කඩේටත් යන්න ඕනේ. ඔන්න මට පුළුවන් හරියක් කරා. මේන් ඉන්නව ගමේ ආරච්චි මහත්තයා. ඔහෙලා උන්දැත් එක්ක සාකච්ඡා කරගන්න. මං යනවා. කඩෙත් වාගෙට වහලා ආවේ. මං යනවා ආරච්චි මහත්තයෝ. ඒ කොහේ යන්නද? මෙහි කට්ටිය එකයි යනවා. මට මෙහි අමුත්තු බාර ගන්න බෑ. අනික ඔහේ දන්නවනේ මේ තත්ත්වේ. ඔහේනේ ආරච්චි මම යනවා. ඔහේ දැනගන්න ඕනේ මෙව බලා ගන්න. මේකයි උන් ඇහෙලා. මමයි මේ ගමේ ආරච්චි. ඔහෙලා පිටින් ආපු අමුත්තු. මට ඔහෙලව එක පාරටම නවත්ත ගන්න බෑ. දන්නවනේ රටේ තත්ත්වේ. අනික මේ ගමේ මේ ටිකේ මොනවද මහත්තයෝ මේ කියන්නේ? මෙයාලා මේ කිරිසප්පියොත් එක කොහෙ කියලා යන්නද මේ රෑ? කොහෙවත් යන්න ඕනේ නෑ. එන්න ළමයිනේ ගෙට. ඔය ළමයින්ට පිනිබානවා. බොහෝම ස්තුතියි ආරච්චි මහත්තයෝ මේ කරපු උදව්වට. අපිට මේ මහ රෑ යන්න එන්න තැනක් නැතුවයි හිටියේ. ඔහෙලව නවත්ත ගන්න මගේ අකමැත්තක් නෑ. මේ දවස්වල රටේ වෙන කෝලාහලත් එක්ක මට නීතියෙන් වළංගු නෑ අමුත්තොගේ ආසේ දාගන්න. මම මේ අපේ හාමිනේ කියපු නිසා කැමති වුණා මිසක් මේක මං ගස් යන වැඩක්. ඔහෙලට හෙට උදේ වෙනකම් මං නවතින්න ඉඩ දෙන්නම්. හෙට උදේම වෙන අතක් බලාගෙන යන්න ඕනේ. මේ අපේ මහත්තයා දැන් ඔය ඇති මේ කට්ටිය මේ දුර බැහැර ඉඳන් ඇවිත් තියෙන්නේ. පොඩ්ඩක් විවේකයක් දෙමු. අපේ මහත්තයාට පුළුවන් ද කඩේට ගිහිල්ලා සාඩින් ටින් එකක් ගේන්න? මම බතකුයි සම්බෝලකුයි හදන්නම්. මෙයාලට රැට කෑමක්වත් නැහනේ. කඩේට යන්න? ආමිනේ දන්නවන්නේ අර පෝරිසාදියෝ ගැන. අනික මුදලාලි දැන් වහලා ගිහිල්ලත් ඇති. ඒකත් ඇත්ත. අනේ සමාවෙන්න. අද රැට අපි රොටියක් පුච්චලා කමුද? මම රසට ලුණු මිරිසක් හදන්න. අනේ බොහොම පින්න ඕනේ. අපිට මෙහෙම හොඳා. අපි හින්දා කරදර වෙන්න එපා. අපි අද රෑ ආරච්චි මහත්තයා කියපු විදියටම මෙහෙ කොහේ හරි නිදාගෙන ඉඳලා හෙට උදේම යන්නම්. හරි. එහෙනම් ඔහෙලා ටිකක් ඉන්නකෝ. මං රොටි ටිකක් පුච්චන්න. මහත්තයෝ අර දුවලා ගෙනාපු මෝල්ටන් මිල්ක් එක අල්මාරියේ නේද? පොඩි උන් දෙන්නට අපි ඒකෙන් ටිකක් දීලා ඉමු. ඔව්. බඩගින්නෙම නින්ද ගිහින්. අර පොරිසාදියෝ ටික එනවා. ඉක්මනට කඩේ වහන්න ඕනේ. ඇයි මොකද හදිසිය? මේ තව කස්ටමර්ලා එන ගමන්නේ. නෑ උන්නේ මේ කඩේ වහන වෙලාවත් ලං වෙලානේ. වහන වෙලාවයි අරින වෙලාවයි තීරණය කරන්නේ අපි. ගේනවා ප්ලේන්ටි දෙකක්. පාන් ඉවරද? අපි කියලා තියෙනව නේද ඔහෙට හැමදාම රාත්තල් 5ක් ඉතුරු කරන්න කියලා. පාන් මුදලාලි අද ආවේ නෑනේ උන්නේ. අපි මිනිහට කලින් දැනුම් දීලානේ තිබ්බේ. හරි බලාගමුකෝ. ඒයි ලොක්කෝ ඉස්සල්ලා කියහම් බලන්න කෝ අර ආපු කලිසංකාරයෝ ටික. කලිසංකාරයෝ මේ අපිට මේ ගමේ කිසි දෙයක් හංගන්න බෑ. අපිට ආරංචි වුණා ගෑණියෙකුයි කලිසංකාරයෝ 3 දෙනෙකුයි කඩේ පැත්තට ආවා කියලා. මේ ඔහෙට අද ගෙදර යන්න ඕනද නැත්තම් ආරච්චි මහත්තයා ළඟ
ආරච්චිය ගෝදා අපි හෙට උදේම ඒක බලා ගම්මු. දැන් මෝල අරින වෙලාව හරි. යන් අන්දිය ළඟට. ඒයි ගෙනෙන්කො තේ දෙක. කොහුමලට ආපු ලොරිකාරයන්ගෙන් හොඳ ගානක් කඩාගත්තා. එහෙනම් ඒවත් මේ බඩුගොඩටම දාමු. හෙට රාත්‍රියම පන්නන්න පුළුවන්. මේ සරදියෙල් අයියේ. කෝ ජේමිස් අයියා අර පණිවිඩේ හම්බුණු කලිසංකාරයෝ ටික ආරච්චිලා ගෙදර නතර වෙලාලු. මොකක් මොන්ට කියලා තියෙනවනේ පිටාය වද්දා ගන්න එපා කියලා. ආරච්චියා මොන හයියක් කරන්ද? මිනිහට ජේමිස් ඇහුණා නේද කතාව? උඹලට සේරටම වඩා ඔය මල්ල ලොකු වුණා. මේ ගමේ උන් අපේ පාලනේ ඉන්න හින්දා තමයි අපි මේ තරම් මේ ගමේ රජ කරන්නේ. උණ්ඩ අපේ යනට පිටුපාන්න දෙන්න බෑ. හෙට උදේම ඵලයල්ලා ගිහින් ආරච්චිවයි අර ආපු යුණුයි මෙහෙට කුදලම් වරෙල්ලා. බොහොම ස්තුතියි ආරච්චි මහත්තයෝ ඊයේ රෑ අපිට කරපු උදව්වට. ඔබතුමා නැත්තම් මහ රෑ මේ ළමයි දෙන්නත් එක්ක කොහේ යන්නද කියලා හිතාගන්න බැරිවයි අපි උන්නේ. මීට වඩා දෙයක් කරන්න මේ කාලේ සුබදායක නෑ යාළුවා. අපි අතින් වරදක් අඩුපාඩුවක් වුණා නම් ඒයි ආරච්චි ඔහේ දැන් ඕනවට වැඩි නේද? මුන්ද ඔහේ නවත්ත ගත්තේ. අනේ නෑ උන්නේ මේ මන් දන්න කට්ටිය. මේ දරුවෝ දෙන්නත් අරන් ඔයාලා ගිය ඇතුළට යන්න හාමිනේ. දන්න කට්ටිය ලොක්ක අපිට බොරු කරනව නේද? ඒයි තමුසෙලව අරන් එන්න කියලා ජේමිස් කිව්වා. කට්ටියම හෙමින් එළියට බැහැපල්ලා. ඔහෙලට මොන බොරු කරන්නද උන්න එහෙලා? අපි ඔහෙලත් එක්ක සහයෝගයෙන් ඉන්නවනේ. මෙයාලත් මේ දැන් යන්න කියලා. හදිසියෙම ඊයේ රෑ ඇවිල්ලා යන්න ආවා. මට ඔහෙලට ඒක දැනුම් දෙන්න බැරි වුණානේ. නාකියා ඔය හිතනවාද අපිව රවට්ටන්න පුළුවන් කියලා? අපේ මහත්තයා ටිකක් ඉන්න හාමිනේ. ආරච්චි මහත්තයා උඹලා ලැහැත් වෙලා අපිත් එක්ක යන්න. අර ඇතුළට ගිය උන් ටිකත් අරන් වරෙන්. බැහැපියව් සේරම එළියට. ගෑනු කියලා බලන්නේ බැහැ. මේ උන්නේහි කරුණා කරලා අපිට යන්න දෙනවද? අතෑරපන් නැත්තම් මං උඹට එයි උඹ මක් කරන්නද? අතෑරපන්. ඔන්ද උඹ උඹලා කවුරු කියලාද හිතන් ඉන්නේ බොල? හිටපල්ලා මං ජේමිස් එක්කන් එනකන් කොන්ද? ඒයි එක්කන් එන්න ඕනේ නෑ බොල. අපි එන්නම්. යන් ඔහොම නවතිනවලා. ඔහෙලට උනුත් එක්ක හැප්පෙන්න බෑ. උන් මිනිමරුවෝ. මිනිමරුවෝ? ඔහේ මිනිමරුවෝ දැකලානේ. උන් පොඩි එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ.